මේ මොහොතේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්නා මේ කාලයේදී අපේ සිතවිල්ලද අපේ හදවතද අපේ ආත්මයේද ශරීරයේද ප්‍රාණයේද දෙවියන් ස්වාමීන් වහන්සේගේ අස්තිර කැප කරමු. ස්වාමීනි වහන්සේ මාමක පෙන්වන්න. වහන්සේ මාලේප කරනවා. වහන්සේ ශුද්ධාත්ම මාංශ මාතුල ක්‍රියා කරනවා කියලා. මොහොතේම දෙවියන් වහන්සේ අපේ කැප කරමින් උන්වහන්සේට බාර දෙනවා. හාලෙලූයා. උන්වහන්සේගේ ලේ අපි ශෝධලා ශුද්ධ පවිත්‍ර කරපු නිසා අද අපි මේ ස්ථානයේ සිටින්නේ. උන්වහන්සේගේ ශුද්ධ බලගත් ලේ නිසා අද අප උන්වහන්සේගේ නාමයෙන් ජීවත් වෙන්නේ. මක්නිසාද ඒ බලගත් ස්වාංශිකේ ඒ උතුම් ලේ අපිව සෝදා පවිත්‍ර කරපු නිසා. හාලෙලූයා. විනාඩියක් අපි මොකක්ද කරන්නේ දෙවියන් වහන්සේට විනාඩියක් කරන ප්‍රශංසා කරනවා. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. හාලෙලූයා. ස්තුති වේවා. නමස්කාර වේවා ස්වාමී. වහන්සේ ශුද්ධ නාමයෙන් යොසලනවා ස්වාමී. හාලෙලූයා. Oh, ස්තුති වේවා ස්වාමී. හාලෙලූයා. ස්තුති Hallelujah.
තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ ලේබල් කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ මගේ උපකාර එබනේසර් නිතරම මාරකගයි මගේ උපකාර එබනේසර් නිතරම මාරකගයි ලෝකේ සිටිනා ඔව්වලා මාගේ සුන් බලලා ලෝකේ සිටිනා ඔව්වලා මාගේ සුස් බලලා කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ හalleluya ස්තුති වේවා ස්වාමී ප්‍රශංසා වේවා ස්වාමී මහිමේ වේවා වහන්සේගේ ශුද්ධ නාමයෙන් මේ මොහොතේ ප්‍රසවනවා වහන්සේගේ ශුද්ධ උලේ අබුදිසා මේ ලෝකයේ වහන්සේ ස්තුති කරනවා ස්වාමී වහන්සේ කුරුසේදී මාව දෙසා මාගේ පාපේ මාගේ අයිතිකම නිසා ස්වාමී මාගේ අකීකරුකම නිසා වහන්සේ ලැබුණා ස්වාමී ඒ ලේබල කොටුව තුල අතමයිදාසින් සුවේ වහන්සේගේ මාත් ආලෝකයෙන් සිටිනවා ස්වාමී වහන්සේට ස්තුති වේවා ස්වාමී හalleluya ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිම වේවා ස්තුති Hallelujah. Presence of Swami. Hallelujah. Mahime Bhavan Sadai. Suti Bhavan Sadai Swami. Suti Veva Gaura Veva Swami. Hallelujah. Hallelujah. Oh, hallelujah. Suti Veva Swami. Hallelujah. Oh, Jesus. Manisai
ඔබතුමා සෙල්වේ කියමු සිපගෙන සැමදා මට සෙවණක් වූයේ ලයේ ඔවාමා සිපගෙන සැමදා මට සෙවණක් වූයේ ස්තුති ඔබට ස්තුති අප ස්තුති ඔබට ස්තුති අබ්බා පියාණනි ආදර දෙවිඳුනි ගැලවුම් කරුතුමනි ශුද්ධ අබ්බා පියාණනි ආදර දෙවිඳුනි ගැලවුම් කරුතුමනි වෙන්වීම ඔබගේ අඳුරේම සිටියදී ඔබතුමා සෙව්වේ වෙන්වීම ඔබගේ අඳුරේම සිටියදී ඔබතුමා සෙව්වේ ලයි ඔබමා සිපගෙන සැමදා මට සෙවණක් වූයේ ලයි දිගෙමු ලයි ඔවාමා සිපගෙන සැමදා මට සෙවණක් වූයේ ස්තුති ඔබට ස්තුති අප ස්තුති ඔබට ස්තුති ස්තුති ඔබට ස්තුති අප ස්තුති ඔබට ස්තුති ස්තුති ඔබට ස්තුති අප ස්තුති ඔබට ස්තුති ඔ ස්වාමීනි ස්තුති ස්වාමීනි වහන්සේට ස්තුති මුළු හදවතින් අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි මේ අලංකාර කාලයේදී වහන්සේට මම ස්තුති කරනවා නමස්කාර කරනවා වහන්සේ යහපත් බලවත් දෙවියන් නිසා වහන්සේට ස්තුති සියාමි ස්තුති දෙවියන් ස්වාමීනි හalleluya ස්තුති වේවා ස්වාමීනි හalleluya ස්තුති වේවා ඕ ප්‍රසන්න වේවා ස්වාමීනි හalleluya ස්තුති ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ හැමෝම කියමු ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah. සමග සිටින දෙවිඳා යෙහෝවා ශම්මා
සමග සිටින දෙවිඳා Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Tani vima handuvele obaima tani nokale Uma Tani vima handuvele obaima tani nokale Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Yehova Shammah Ma samaga sitina devinda Yehova Shammah Ma samaga sitina devinda Yesuni obe premaya mata sae ansamadara Yesuni obe premaya mata sae ansamadara Yehova Shammah 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 Ma samaga sitina devinda Mama kemo Yehova Shammah Ma samaga sitina devinda Yehova Shammah 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 Emas bukan musuh manzi Yehova Shammah Mama tani vima handana mohote Bumanse mala tani nokarani Mama inna mage putu mage duwa වාර්තාලමින් මම නගම ඉන්නවා කියලා මම ධෛර්යමත් කරපු ඒකව සම්මාට ස්තුතිවන්ත වෙන්නකම අපි හඬන ගලපෙනා මොහොතේ අපිට සැනසීමක් දුන්නා ඒ උතුම් ඒකව සම්මාට මේ මොහොතේ උන්වහන්සේ ස්තුතිවන්ත වෙන්න මොකද ස්තුති ස්වාමීන් වහන්සේගේ අනර්ග මඟ පෙන්වන නිසා වහන්සේ මා තනි නොකරපු නිසා ස්වාමීන් ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ සමගම සිටින වහන්සේගේ මාර්ගයෙන් ගෙනියන නිසා වහන්සේ ස්තුති වේවා ස්වාමීන් ඔබේ ප්‍රේමය ස්වාමීන්
නිතරම මා තුළ තියෙන නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. මේ ලෝකයේ සිටින ප්‍රේමයට වඩා ඔබට ප්‍රේම කළ නිසා ඔබ වහන්සේට ස්තුතියි. ස්තුති වේ. ස්තුති වේවා ස්වාමී. වහන්සේගේ අලංකාර ප්‍රේම නිසා ඔබ වහන්සේට ස්තුතියි. වහන්සේගේ අලංකාර මහිම නිසා ඔබ වහන්සේට ස්තුතියි. වහන්සේගේ අලංකාර මඟ පෙන්වීම නිසා ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමී. මේ තුන් කාලේ ඔබ වහන්සේගේ ශුද්ධ බලගත් අසල කැප කරන මේ මොහොත වහන්සේට බාහ දෙන මේ මොහොතේ වහන්සේ මඟ පෙන්වන්න. වහන්සේ ආලේප කරන්න. වහන්සේ කතා කරන්න ස්වාමීනි. වහන්සේගේ දිව්‍ය විද්‍යාවට බහර කරමින් යාඥා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් අනර්ග නාමයෙන්. සුබ දවසක් වේවා. ඔබ සියලු දෙනාටම යේසුස් වහන්සේ ඊයේ අද සෑමදා එක වගේ සිටිනවා. උන්වහන්සේ වෙනස් වෙන්නේ අද මුළු ලෝකෙම වෙනස් වෙනවා. බොහෝ දේවල් සිදු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් ඇති වෙනවා. නමුත් යේසුස් වහන්සේ ඒකාකාරයි. ඉතින් ඒ වගේම අද අපි දකිනවා බොහෝ ප්‍රශ්න ගැටලු තුලින් මිනිස්සු යනවා. ඉතින් අද අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි ගන්න යනවා ටික වෙලාවක් අපි එකිනෙකා උත්සාහය කරන දෙවෙනි භාෂික වචනේ බලන්න ඉස්සෙල්ලා මන්ද අපිට දෙවියන් වහන්සේ නොමැතිව කිසි දෙයක් අපිට කරන්න බෑ. උන්වහන්සේ වගේම කියා තිබෙනවා දෙන්නෙකු තුන්දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් රැස් වුණු කල්ලි ඒ වාද්‍ය උන්වහන්සේ සිටිනවා කියලා. උන්වහන්සේගේ වචනේ කවදාකවත් උන්වහන්සේ කඩ කරන්නේ නැහැ. මිනිස්සු කඩ කරනවා ඔවුන් කියන බොරොන්දු ඔවුන් කියන දේවල්. නමුත් දෙවියන් වහන්සේ කිසි දිනක ඒ කිසි බොරොන්දුවක් උන්වහන්සේ කඩ කරන්නේ නැහැ. ඉතින් මේ නිසා අපි මේ අවස්ථාවේදී අපි යාඥා කරන්න යනවා. විශේෂයෙන් අපි යාඥා කරන්න යනවා මේ අපේ රට උත්සාහ. මම අපේ රටේ බොහෝ ප්‍රශ්න තිබෙනවා, බොහෝ ගැටලු තිබෙනවා. මිනිස්සුන්ට දෙවියන් වහන්සේ කරුණාව අවශ්‍ය තිබෙනවා. අපි විශේෂයෙන් යාඥා කරමු දෙවියන් වහන්සේ අපේ රටේ සෑම මිනිස්සුන්ට ස්පර්ශ කරන්න කියලා. ස්පර්ශ කළා උන්වහන්සේ කවුද කියලා දැනගන්න එන්න පිණිස අපි විශේෂයෙන් යාඥා කරමු. මම ඉල්ලා සිටින මේ අවස්ථාව අපි යාඥා කරන අවස්ථාවේදී පාස්ටර් මහින්දර යාඥා කර මේ රටේ තත්ත්වයේ උන්වහන්සේගේ අතට බාර දෙන්න කියලා. හාලෙලූයා. ස්තුති ස්වාමීනි. ස්තුති ස්වාමීනි. Hallelujah. ස්වාමීනි අපි වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව දෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ සියල්ල ලබාට වටින සැබෑ වූ එකම ජීවමාන දෙවියන් වහන්සේ නිසා ස්වාමීනි. මේ මොහොතේ ස්වාමීනි අපි මේ දේශය ගැන ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමීනි. අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි මේ දේශය නිසා ස්වාමීනි. මේ දේශය ඔබ වහන්සේගේ අලංකාර මැවිල්ලක් නිසා ස්තුතිවන්ත ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි මේ දේශයේ ඉන්න හැම මිනිසෙකුටම ඔබ වහන්සේ ප්‍රේම කරන දෙවියන් වහන්සේ නිසා ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතය පූජා කරමින් ස්වාමීනි එයාගේ පාපය ශාපය වෙනුවෙන් ස්වාමීනි ඔබ වහන්සේ එදායි කල්වරි කුරුසිය දරුව නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ ස්වාමීනි දවසේ මලවුන්ගෙන් නැගිටලා ජීවමාන වින නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ඒ ඔබ වහන්සේගේ සුභාරංචිය ස්වාමීනි මේ දේශයේ අසක් මුල්ලක් නෑර ගමන් කරන පිණිස ඔබ වහන්සේ ක්‍රියා කරන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි මේ ඉන්න හැම මිනිසෙකුටම ස්වාමීනි ඔබ වහන්සේගේ සුභාරංචිය අහන්නට ලැබෙන්න සලස්වන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමීනි. මෙහදා ස්වාමීනි ඔබ වහන්සේගේ සභාව ඔබ වහන්සේ රැගෙන බලවත්ව පාවිච්චි කරන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. ස්වාමීනි මේ දේශයේ හැම මිනිසෙකුටම ගැලවෙන්න තිබෙන සියලුම බාධාවල් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ පහතට හෙළනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි ඔබ වහන්සේ ආව බාධා වලින් ඒ විලංගු වලින් ස්වාමීනි ඒ පාපයේ බැඳි වලින් නිදහස් කරලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව පිළිඅරගෙන ඔබ වහන්සේව අදාගෙන ස්වාමීනි ඔබ වහන්සේගෙන් ධර්මිෂ්ඨකම විශ්වාස කරලා ස්වාමීන් වහන්සේ ජයග්‍රාහී සෙනගක් වෙන්න ස්වාමීනි සදාකාල ජීවනයේ උරුම කරගත සෙනගක් වෙන්න ස්වාමීන් වහන්සේ විනාශයෙන් මිදෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔගේ මේ වැල්ලවත්ත ප්‍රදේශය අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමීනි.
මේ ප්‍රදේශයට ස්වාමිනී මේ සභාව ඔබ වහන්සේ ලැබුව නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී. මේ ප්‍රදේශයට ආලෝකයක් වෙලා ස්වාමිනී මේ අවට ඉන්න බොහෝ මිනිසයන් දිනා ගන්න පිණිස ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනී ඒ අය වෙතට යන්න ඔබ වහන්සේ දොරවල් විවෘත කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනී මේ ස්ථානයට ඔබ වහන්සේගේ බලයෙන් ඔවුන් ගෙනෙන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ අභිමුඛත්වය ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ සුවය සමාදානය අත්දකින්න පිණිස ස්වාමිනී ඒ මනුෂ්‍යයන්ට ප්‍රකාශ වෙන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. හalleluya. ස්තුති ස්වාමිනී. අපේ මේ අවස්ථාවේදී යාඥා කරමු අද පැමිණෙන දෝහන් හැකු සෑම කෙනෙක් නිසා අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු දෙවියන් වහන්සේ ඔවුන් උන්නසින් තැන්වල ස්පර්ශ කරන එක අපි දන්නේ කුමක් නිසා ඔවුන්ට එන්න බැරුණාද කියන එන්න බැරුණ හට්ටිය අපි එමන්සේ ආයුස් අපි යාඥා කරන අතරදීම අපි යාඥා කරමු මේ අපගේ තිබෙනා ඉංග්‍රීසි දේව මෙහෙට දෙමළ දේව මෙහෙ සිටිනාට අපි යාඥා කරමු දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතවල ස්පර්ශ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මගේ බිරිඳට යාඥා කරන්න කියලා යාඥා කරමින් දෙවියන් වහන්සේ අතර මේ සෑම දෙනෙක්ම බාර කරන්න කියලා. හalleluya. ස්තුති ස්වාමිනී. ස්තුති ස්වාමිනී. ස්තුති ස්වාමිනී. හalleluya. අපි සියලු එකගේ දෙවියන් වහන්සේ වචනේ කියනවා දෙදෙනෙක් යම් දෙයක් කරේ එකම කල්ලි උන්වහන්සේ ඒදී ඉටු කරනවා කියලා. ඉතින් අපි දන්නවා දෙවියන් වහන්සේ කරන්න බැරි දෙයක් නැහැ. අපිට වෙන්නේ එකෙන් විතරයි උන්වහන්සේ. ඔවුන් සමග. හalleluya. ස්තුති ස්වාමිනී. ස්තුති ස්වාමිනී. ගෞරවය වේවා ස්වාමී. Hallelujah. වහන්සේගේ ශුද්ධ නාමයට ස්වාමී සියලු ගෞරවය මහිම පුද කරමු ස්වාමී. Hallelujah. දෙවි පියාණනි මේ ගෙවි යන සන්ධ්‍යා කාලයේදී ඔබ වහන්සේගේ පාද පාමුලට ස්වාමිනී යේසුස් යන බලවන්ත නාමයෙන් ඒ ජීවමාන නාමයෙන් අපේ දුනා කරුණාව නිසා අපි ඔබ වහන්සේට බොහෝසෙන් ස්තුතිවන්ත වෙනවා ස්වාමී. දෙවි පියාණනි අපේ හදපතුලෙන් නැගෙන ස්වාමී ස්තුතිය ඔබ වහන්සේට පමණයි ස්වාමී. අපිසාද ඔබ වහන්සේ ජීවමානව ස්වාමී. ඔබ වහන්සේ අපේ ජීවිත ස්පර්ශ කරමින් ස්වාමී ඔබ වහන්සේ අපගේ ජීවිතවලට එළිය දීලා ස්වාමී. දෙවි පියාණනි අපිට අනිත් මනුෂ්‍යයන්සේ ප්‍රශ්න කරදර තුලින් ගියත් ස්වාමී ඔබ වහන්සේ නිතරම අප සමග සිටීමෙන් ඒ ප්‍රශ්න කරදර අප වෙනුවෙන් ඔබ වහන්සේ දරාගෙන ස්වාමී අපෝ ඉදිරියට ගෙන යන නිසා ස්තුතියි. දෙවි පියාණනි මේ සමාදානයේ ප්‍රීතිය අන්‍යයන්ට ලැබෙන පිණිස ස්වාමී අපි යාඥා කරනවා ස්වාමීනි. දෙවි පියාණනි විශේෂයෙන්ම ස්වාමීනි අද වහන්සේගේ ඒ දවසේදී ස්වාමීනි නොයෙකුත් හේතුන් ස්වාමීනි කියමින් අද දවසේ සභාවට නාවා වූ සියලු දෙනා ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. දෙවන සභාවේ ඉංග්‍රීසි සභාවේ සිංහල සභාවේ ස්වාමීනි දෙවි පියාණනි ඔවුන් ඔබ වහන්සේගේ දරුවන් ස්වාමීනි ඔවුන්ගේ තිබෙන අඩුපාඩු වලට ඔබ වහන්සේ ඔවුන්ට සමා වෙන්න ස්වාමීනි ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් ස්පර්ශ කරන්න ස්වාමීනි දෙවි පියාණනි නිදහසට කරුණ නොකිය ඔබ වහන්සේගේ ගෘහයට ස්වාමීනි බේස නොබලා සියලු දේ කැප කරමින් ස්වාමීනි ඇවිත් ඔබ වහන්සේගේ නාමයෙන් මහිමයටපත් කරමින් ගායනා කරමින් ඔබ වහන්සේට ස්තුති දෙමින් ඔබ වහන්සේගේ වචනෙන් සන්නද්ධ වෙන්නට ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ පෙරවීමක් දුන මැනව ස්වාමීනි. දෙවි පියාණනි මේ සෑම දෙයක්ම කියමින් ස්වාමීනි මේ සභාවේ සේවය කරනා වූ සියලුම දාසයන් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. දෙවි පියාණනි ඔබ වහන්සේ ඔවුන්ට දී තිබෙනා වූ ඒ උතුම් කැඳවීම සුළු නොකොට ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයට ස්වාමීනි වේදනාවල් නොදී ඔබ වහන්සේ ඔවුන් ස්වාමීනි ඔබ වහන්සේගේ රාජ්‍ය පුරුල් කිරීම පිණිස පාවිච්චි කරන්න ස්වාමීනි. දෙවි පියාණනි මේ සෑම දෙයක්ම කියමින් අපි සියලු දෙනාම මේ මොහොතේ ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට යටත් වෙනවා යේසුස් යන බලවන්ත නාමයෙන් නිසා. ආමෙන්. ආමෙන්. ඔබ සියලු දෙනා කැමති සියලු දෙනාට ස්තුතිවන්ත වෙන අතර අප සමග YouTube තුලින් සම්බන්ධ වෙන ඔබද ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අපේ දෙවියන් වහන්සේගේ වචනේ වරන්ට ප්‍රථමයෙන් අපි එකක් බලමු මේ රට පොත ගැන. අද අපි දන්නවා හැම තැනම මිනිස්යන් සිටින්නේ ප්‍රශ්න වලින් ගැටලු වලින්
ඔවුන් එක එක දේවල් කරනවා. මට මතක් වෙන එක අවස්ථාවකදී එක චිත්‍රපටයක් තිබුණා නිදානය කියලා. මට මතක තියෙනවද දන්නේ නැහැ. ඒකේ ගාමිණී ෆොන්සේක ඒ නළුවා තමයි රංගනය කරන්නේ. ඒ ස්ථානයේදී ඔහු උත්සාහ ගන්නවා නිදානයක් ගන්න. ඔහු මොකද කරන්නේ? බිලි පූජාවක් කරනවා. ඉතින් ඒ වගේ අද බොහෝ මනුෂ්‍යයන් ප්‍රශ්න ගැටලු ඇති වුණ අවස්ථාවේදී ඔවුන් එක එක දේවල් පූජාවන් කරනවා. මට මතකයි තව කාලයක් තිබුණා අපේ රටේ තිබුණා කන්‍යාවන් පූජා කරා කිය. අපි දකිනවා ඒ වගේම දරුවන් තුන් කුළුදු දරුවන් පූජා කරලා ඔවුන් ගන්නවා නිදාන ගන්න, වස්තු ගන්න, සල්ලි ගන්න. ඒ තමන්ගේ ප්‍රශ්න ගැටලු තිබෙන නිසා. ඉතින් මිනිස්සු කල්පනා කරනවා මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳන්න මේ විදිහේ දේවල් අපි කරන්න අවශ්‍යයි කියලා. අපි මිලයක් කියවන්න අවශ්‍යයි. අපි වැරද්දක් කරාම යම් කිසි අවස්ථාවක අපි හිරමාරට ගියන අපි එහින් ගොඩ එන්න අපි මිලයක් ගන්න අවශ්‍යයි. ඉතින් අපි මේ අවස්ථාවේ දෙවියන් වහන්සේගේ වචන දිහා බලන දෙවියන් වහන්සේගේ වචනේ අපිට පෙන්වු කර දෙනවා අපේ ප්‍රශ්න වලට, අපේ ගැටලු වලට, අපේ කරදර වලට, අපේ ලෙඩ රෝග වලට, අපේ සෑම දෙයකටම විසඳුම මොකක්ද කියලා. මාත් එක්ක තමගේ බයිබල් තිබෙනවා හරව ගන්න මාත් එක්ක හේබ්‍රේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට. හේබ්‍රේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. දැන් මේ ස්ථානයේ මෙතන ඉඳලා තිබෙනවා විවස්ථාවේ ප්‍රකාශ සියලු දේවල්ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කියන්නට පුළුවන් වාගේ පෙනේ. ඊට පස්සේ කියනවා හොඳට ගමන් දෙන්න. ලේ වැගිරීමක් නැතිව කමා කිරීමක් නැත කියලා. මම අද කතා කරන්න යන්නේ මේ මාතෘකාව උඩයි. ලේ වැගිරීමක් නොමැතිව කමා කිරීමක් නැත කියන මාතෘකාව. මම මේ මාතෘකාවෙන් මම කතා කරන යනදී කොටස් 4කට මම බෙදනවා. අපි බලමු කොටස් 4ෙන් මොකද්ද උන්වහන්සේ අපට කියන්න යන්නේ කියලා. පළවෙනි දේ කමා කිරීමට මේ ස්ථානික ලේ වැගිරීමක් අවශ්‍යයි කියලා. පාපේ කමා කරන්නට ලේ වැගිරීමක් අවශ්‍යයි කියලා. මට මතකයි 1971 ඉස්සෙල්ලා 70 කාලෙදී තරුණයන් රැස්ුණා කියන තැන්වල ඒ අවස්ථාවේදී මම රැස්වීමකට ගියා. ඒත් මල්තර මාවත්තරුනේ ඒ රැස්වීමට ගිය අවස්ථාවේ ඒ රැස්වීමේදී කතා කරා කෙනෙක් කියා හිටියා මම නම කියන්නේ තමන් දන්නවා ඇති. ඔහුගේ ලේ වැගිරීමක් නැතිව අපට විමුක්තියක් නැහැ. ලේ වැගුරන්න අවශ්‍යයි විමුක්තියක් ලබන්න. ඉතින් ඒ අවස්ථාවේදී තරුණ කාලේ ඉන්න ඒ දවස්වලදී අපේ ලේ දාගයි අපිට අවිශ්යන පොඩි දෙයකටම අපිට මේ කුලප්පු වෙනවා. ඒ තරුණ කාලේදී ඉතින් මගේ කුප ආසාවක් තිබුණා මේ දේ යන්න. නමුත් මට දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරා පුදුම ආකාරයකට. මම ඒවා කියන්නේ යන්නේ. ඉතින් මේ ස්ථානයේ කියලා කමා කිරීමට ලේ වැගිරීමක් අවශ්‍ය නැහැ. ඇයි කමා කිරීම කරන්නට ලේ වැගිරීමක් අවශ්‍ය වන්නේ? අපේ ශරීරයේ සෑම ලොකු කුඩා අවයවයන් තියෙනවා. මම දන්නේ මට සල්ලි ගන්න කියන්න බෑ. මම බැලුවා මේ ඉන්ටර්නෙට් එකෙන් බැලුවා හොයන්න පුළුවන් දේ කියලා. කීක තැන්වල තියෙනවා හරි අමාරුයි හොයාගන්න. අපේ මම දන්නේ 10 ගණන් තිබෙනවා. මොකද 10 ගණන් තියෙනවා අපේ ඉන්දියාවේ කීක දේවල්. අපි දකිනවා පොඩි අපේ යාන්තම් වැදිලා ඇඟිල්ල යාන්තම් හීරුනම එතනින් උත් ලේනවා. දැන් අපේ මේ ශරීරයේ තියෙන සෑම අවයවයන්
ගමන් කරන්නේ එක්තැන් ගියත් තිබෙන්නේ. නමුත් ලේ ගමන් කරන තප්පරයකට තමන් තප්පර 23ක් ඇතුළත ලේ ගමන් කරන මුළු ශරීරයේ තියෙන සෑම අවයවයන් තුල තප්පර 23ක් කියන්නේ කොයි වගේ කාලයක්ද? කෙටි කාලයක්. ඒ තප්පර 23 ඇතුළතදී මේ මුළු ශරීරයේ තිබෙන සෑම අංශයක් කෙරෙහි ලේ ගමන් කරනවා. ඒ ලේ ගමන් කරන නිසා ඒ ගමන් කිරීමේදී මොකද කරන්නේ? එය ඔක්සිජන් රැගෙන ගිහින් ඒ සෑම ඉන්ද්‍රියන් පෝෂණය කරමින් ඒ පිරිසිදු කරනවා. ඒ නිසා තමයි අපේ ජීවනයේ අපේ ඉන්ද්‍රියන් ක්‍රියා කරන්නේ. අපි බලනකොට අපි මෙහෙම බලලා අපිට සමක් අවස්ථාවේදී තප්පර ගානකට දෙන්න අපේ ඇස්පිල්ලෙන් ගහනවා වේගම් පාවා අපි බොහෝ දේවල් සිදු වෙනවා. මේ සෑම දෙයක්ම ඒ සිදු වෙන්නේ ඒ ලේ ගමන් කරන නිසා. දෙවනි දේ කාරණා තියෙන මේ ස්ථානයේ කියන අපි බලමු ලෙවි පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. ලෙවි පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ මෙසේ කියනවා. මම බයිබල් කියනවා හරවගන්න. තමයි පෑනක් පන්තරක් දිනවන කොලයක් දිනවන ලියාගන්න මේ පද හම්ද පද හරි වටිනවා. මක්නිසාද මාංශේ පන තිබෙන්නේ ලෙගෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණය උදෙසා පූජාසනයේ පිට සමග කිරීම කරන පිණිස නුඹලාට නියම කළෙමි. මක්නිසාද සමගී කමක් සිදු කරන්නේ ලේය. එසේ වන්නේ එහි ප්‍රාණයේ තිබෙන නිසායි. දැන් මේ ස්ථානයේ පැහැදිලිව කියනවා මනුෂ්‍යන්ගේ ප්‍රාණයේ තිබෙන්නේ ලේවල කියලා. ඉතින් ලේවල ප්‍රාණයේ තිබෙන නිසා ලේ අපට අවශ්‍යයි. මේ ශරීරයේ ලේ ක්‍රියා කරන්න අවශ්‍ය නැත්නම් ලේ ගමන් කිරීම නැවතුනම මොකද වෙන්නේ? අපි කියනවා කී වචන වලින් අපි මාර්ගයටපත් වෙනවා. මේ ශරීරයේ සෑම අපිට එක්සර්සයිස් කරලා හොඳට බොඩි ශක්තිමත් ඇඟක් තියන්න පුළුවන්. අපිට හැකියාවන් බොහොම තියෙනවා. මේ සෑම දෙයක්ම නවතිනවා එක තප්පරයෙන් අපේ ලේ ගමන් කිරීම නැවතුනවා. ඉතින් ඒ නිසා තමයි අපිට ලේ අදාමත් අවශ්‍ය වන්නේ. තව දෙයක් අපි බොහෝ අවස්ථාවල මේ ගැන අපි හිතලා නැහැ. අපි බලමු උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේදී දෙවියන් වහන්සේ තා වැදගත් දෙයක් ආදම්ට ප්‍රකාශ කරනවා. ආදම්ට කියනවා 17 වෙනි පදයේ මේ නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්න පුළුවන් එහෙ යහපත සහ නපුරු දැන ගැනීම ගායන් කන්ට එපාය. මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන්ම නුඹ නසින්නේ යයි කීසේක. දැන් මේ අවස්ථාවේදී අපි දකිනවා සාතන් සල්ප වේශයෙන් ඇවිත් මනුෂ්‍ය රවට්ටලා කියනවා මේ ගහින්න මේ ගෙඩිම කන්න කියලා. මේක හරි රහයි කාලා බලන්න. කෑවොත් තමයි අපි දන්නේ කිය රහ කොහොමද කියලා. ඒත් ඔහු ඒවා මොකද කරන්නේ? ඒවා ඔහුගේ ඒ හඬට කීකරුවන නිසා මේ ඇගේ තිබුණා වූ ආදාම් තුල තිබුණා වූ ආදාමුත් කැන්සර් ආදාමුත් ඇගේ ලේ විෂ වුණා. ඒ විෂ වීමෙන් ඔවුන් මරණයටපත් වුණා. මරණයට පැමිණිය උන්ට ඒකයි. මරණය කියන්නේ මෙතනදී බුදුරජාණන් කියනවා අපි ශාරීරික මරණයට ප්‍රථමයෙන් අපි දෙවියන් වහන්සේකින් ඈත් වෙනවා. ඒ පළමු දේ මනුෂ්‍ය අකීකරු වීම නිසා. දෙවන දේ සාතන්ට කීකරු වීමෙන් අපි මොකද කරන්නේ? දෙවියන් වහන්සේ වචන අපි අපේ අයිතිවාසිකම්
ධර්මකමේ උරුමය අපි විකුණලා තිබෙනවා. ඒ නිසා අපි විසාකගේ වහල් බාරපත් වෙනවා. ඊට පස්සේ දෙවියන්ගේ වචනේ කියනවා යාකෝබ පොතේ 4 වෙනි පොතේ පරිච්ඡේදයේ 4 වෙනි පදේ කියනවා දෙවියන් ලෝකයේ සමග තිබෙනා වූ සම්බන්ධතාවය දෙවියන් වහන්සේ සමග සතුරුකමක් කියනවා. අපි දෙවියන් වහන්සේගේ සතුරන් බවටපත් වෙනවා අපි සාතන් සමග එකතු නිසා. සාතන් සමග සහවල්කම් ඇති කරගත්ත නිසා මොකද වෙන්නේ? අපි දෙවියන් වහන්සේට විරුද්ධව අපි ක්‍රියා කරනවා. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා එක් මිනිසෙක් කන්නකොටගෙන පාපය කන්නකොටගෙන මරණයක් මිනිසයන් කෙරෙහි ලෝකයක් කෙරෙහි පැමිණියේ කියලා. එක් මිනිසෙක්ගේ අකීකුරු කන්නකොටගෙන අපි දෙවියන් වහන්සේ අකීකුරු වුණේ විගත මොකද වුණේ? අප තුල ඒ අපේ තිබෙන ශරීරයේ ලේ විෂ වුණා. ඒ නිසා අපට සිදු වෙනවා යමක් කරන්න. ඉතින් අපි උත්සාහ කරනවා බොහෝ ආකාරයෙන් බොහෝ විදිහකට අපේ මේ ප්‍රතිබෙන්නා වූ මේ ප්‍රශ්නේ විසඳගන්න. සමහර අය මාම් කඩලා පූජා කරනවා. සමහර අය ඉටිබන්ධම් පත්තු කරලා පූජා කරනවා. දුම් වලින් පූජා කරනවා. පළතුරු කියනවා. නමුත් දෙවියන් වහන්සේ බාරපොත්තිනෝ ලේට ලෑ. ඒ අපිරිසිදු වුණාම අපි දන්නවා අපේ ශරීරයේ ලේ අපිරිසිදු වුණාම මොකක්ද අපි කරන්න ඕනේ කියලා. දැන් අපි අසනීප වෙලා ડોක්ටර් කාට කියලා මේ ડોක්ටර් කියනවා නුඹ පරීක්ෂා තුලින් යවන්න ඕනේ කියලා. ඉතින් අපෙන් ලේ ගන්නවා. ලේ අරන් උන් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරාම උන් දකිනවා මේ ලේ වල ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් උන් කියනවා මේ ලේ මාරු කරන්න අවශ්‍යයි කියලා. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් blood transfusion කියලා. ලේ දීමක් අවශ්‍යයි කියලා. දැන් මේ දවස්වල හරියට පෝලිං ගහලා මිනිස්සුන්ට ලේ දෙනවා. ඒ ලේ දෙන්නේ ඒ තව කෙනෙක්ට ඒ තමන්ගේ ලේ දීලා ඒ කෙනාගේ ජීවිතය බේරගන්න පිණිස. ඉතින් අපිට අවස්ථාවලදී ඒ ලේ වල තිබෙන එක කණ්ඩායම් තිබෙනවා. අපි කියනවා මේ මොකද A positive B positive මම දන්නේ ඔය positive මොකද ඔය තේරෙන්නේ නැහැ මම මොකද මම විද්‍යාව කරමු කියලා. ඉතින් අපිට ඒ ලේම අපිට දෙන්න අවශ්‍යයි. පිරිසුදු ලේ අපිට දෙන්න අවශ්‍යයි. ඒ රෝගික මේ විෂුණා වූ ලේ අහක් කරලා අලුත් ලේ ගමන්ට අවශ්‍යයි. මේ නිසා ලේ දීම අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ අවස්ථාවේ අපි දකින්න උප්පත්ති පොතේදී ප්‍රකාශ කරනවා. 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ දෙවියන් මාත කතා කරලා කියනවා සාතන්ට කතා කරලා කියනවා ඇගේ වංශය නුඹේ හිස පොඩි කරන්නේ නුඹ ඔහුගේ විලුඹ තුවාල කරනසේ කියලා. දැන් මෙතන කතා කරන්නේ ඇගේ වංශය කියලා. අපි දකින ඇගේ වංශය කියලා ප්‍රකාශ කරන්නේ අපේ දරුවන් ඉන්නවා. අපේ දරුවන්ගේ පියා කවුද කියලා අහන අවස්ථාව පියා ගැන බලනකොට ඕන් ඉස්සරහම හොයන්නේ මොකද මේ දරුවගේ පියා තුලින් තමයි ඕන් දාගින්නේ දරුවගේ ලේ ඉතින් දරුවා අමිතව සම්බන්ධතාවය තියෙන්නේ දරුවගේ පියාගේ නිසා ඒ නිසා මොකද කරන්නේ ඒ ගම්කිසි අවස්ථාවකදී සමහර අය ඕන් කැමති නෑ මගේ දරුවෙක් කියලා. ඒ නිසා ලේ පරීක්ෂණය කරනවා. ඒ ලේ පරීක්ෂණ කිරීමේදී ඔවුන්ට හොයාගන්න පුළුවන් වෙනවා කවුද මේ දරුවාගේ පියා කියලා. ඒ වගේම අපිට දැනගන්න පුළුවන් තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපි දුන්න කාරණා යේසුස් වහන්සේ. යෝසෙෆ් යේසුස් වහන්සේගේ පියා නොවේ. ඇයි
දෙවියන් වහන්සේගේ වචන ප්‍රකාශ කරනවා. යෝසෙෆ් ප්‍රකාශ කරනවා. අපි දකිනවා අපි බලමු ඉස්සරහම මතේ සුභාරංච පළවෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ 25 වෙනි පදයේ ඒ අවස්ථාවේදී දේවදූතයා මොකද කියන්නේ කියලා. දේවදූතයා කතා කරලා කියනවා පළවෙනි පරිච්ඡේදය මතේ පළවෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ 25 වෙනි පදයේ එවිට යෝසෙෆ් නින්දෙන් පිබිද ස්වාමීන් වහන්සේගේ දූතයා ඔහුට කතා අනකල ලෙස තමයි ඉතිසල් 22 21 ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියදී බලව ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වපනින් ඔහුට පෙනී දාවීදගේ පුත්‍ර යෝසෙෆ් නුඹේ භාර්යාව වූ මරියා පාවා ගන්නට බය නොවන්න. මේ අවස්ථාව මොකද වෙලා සිටින්නේ? මරියාව විවාහබස්දී සිටින යෝසෙෆ්ට ඒ අවස්ථාවේ යෝසෙෆ් දැනගන්න ලැබුණා මරියා තුල ධම්මික සිටිනවා කියලා. මරියා උතුම් කියන්නේ මෙහෙම වුණා දෙවියන් වහන්සේ දූතෙක් ඇවිල්ලා කතා කරා මට කිව්වා කියලා. ඒ අවස්ථාවේදී ඔහු කල්පනා කරනවා මම හිමිසරේ ආරක්ෂා කරන කිතුමයක් මම විතර පැත්තට යන්න කියලා. නමුත් දෙවියන් වහන්සේගේ දේවදූතෙක් ඇවිත් කතා කරන්නේ කියනවා ස්වාමීන් වහන්සේ දූතයා ස්වප්නයෙන් ඔහුට පෙනී දාවීදගේ පුත්‍ර යෝසෙෆ් නුඹේ භාර්යාව මරියා පාවා ගන්නට බය නොවන්න. මක්නිසාද ඈතුලෙහි පිළිස ගන්නා වූ යමක් ඇද්ද ඒ සුද්ධාත්මයන් කරනකොටගෙන පුත්‍රයෙකු වදන්නිය. උන්වහන්සේ යේසුස් යන නාමයේ තබාපන්න මක්නිසාද තමන්ගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේයි කීසේක. දෙවියන් වහන්සේම කතා කරලා කියනවා මරියා තුල පිළිදෙන තිබෙන ඒ දරුවා දේව ආනුභාවයෙන් ලැබුණා කියලා. එම නිසා තමයි උන්වහන්සේ තුගේ ලේ වලට මහත් බලයක් තිබෙනවා. අපි දකිනවා සමහර ලූක් පොතේ කතා කරනවා මරියාගේ මේ ගැන. අපි දකිනවා ඒ වගේ යෙසායා පොතේ කියනවා බලව කන්‍යාවක් ගර්භණීව උපදරවන දරුවෙක් බිහි කරන බව ප්‍රකාශ කරනවා. මේ සෑම දෙයක්ම දෙවියන් වහන්සේ කලින් කිව්වා වූ දේවල් සියල්ලක්ම ඉටුවෙන් යනවා. ඉතින් එම නිසා යේසුස් වහන්සේ තුල තිබුණේ දෙවියන් වහන්සේගේ ලේ. මක්නිසාද තවත් මිනිසෙක් යෝසෙෆ් නම් යේසුස් වහන්සේගේ පියා යෝසෙෆ්ගේ ලේවට බෑ අපේ කිසි කෙනෙකුගේ පාපයට සමාව දෙන්න. මක්නිසාද යෝසෙෆ් තුල තිබෙන්නේ ඒ ආදම් තුල තිබුණා වූ ඒ විෂ වුණා වූ රුධිරය. මා තුල තිබෙන්නේ ඒ රුධිරමයි. ඔබ තුල තිබෙන්නේ ඒ රුධිරමයි. මක්නිසාද අපි ආදම් කරනකොටගෙන ආදම් තුලින් අපි පැමිණෙන නිසා ඉතින් අපිට නිදහස් වෙන්න පුළුවන් එකම ලේ තමයි යේසුස් වහන්සේගේ ලේ. ඉතින් යේසුස් වහන්සේගේ ලේ කරනකොටගෙන තමයි අපිට විදීමක් අපිට තිබෙන්නේ. අපි දකිනවා මේ ගෙත්සමනි උයනේදී යේසුස් වහන්සේගේ ලේ උන්වහන්සේ වැගුරු ආකාරය. අපි දකිනවා ඒ වගේ උත්තම පූජකයාගේ නිවසේදී ඕන් යේසුස් වහන්සේට ගස්කසනවා. ඒ අවස්ථාව උන්වහන්සේගෙන් ලේ එන්න පටන් ගත්තා. තවත් අවස්ථාවකදී ඒ වුන් මොකද කරලා යේසුස් වහන්සේගේ රැවුලෙන් ඇත්ත. මම මේ සියල්ල ලකුණු කරලා තිබෙනවා. ඒ ඇත්ත අවස්ථාවේදී මොකද වෙන්නේ? ලේ එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඕන් කපුවේ පියලාත්ලාට ගෙනගොස් ඕන් යේසුස් වහන්සේ කසපාරවල් ගැහුවා. ඒ කසපාරවල් වලදී ඒ කසවල අතිස්සේ තිබෙනවා යකඩ කූරු තිබෙනවා. මම ඒ යකඩ කූරු වැදුනම ඒ ඔහු ගහ අදිනකොට ඒ යකඩ කූරු හර නගුලක කුඹරක් හාරනවා වගේ හාරගෙන පැමිණෙනවා. ඉතින් එවැනි 39ක් උන්වහන්සේට ගැසුවා. ඊට පස්සේ ඕන් කරන්නේ ඊටම දරුණු කටු ඊශ්‍රායල් තිබෙනවා කියන මහත් දරුණු කටු ඒ කටු ඔටුන්න උන්වහන්සේ ඔළුවට දැම්මා. ඒ දැමීමෙන් උන්වහන්සේගේ හිසෙන් ලේ වේගන පටන් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේව කුරුසට තියලා ඕන් අනගසලා උන්වහන්සේගේ ලේ වැගිරුවා. පමණක් නෙමෙයි
අවසානයේදී උන්වහන්සේ කුරුසේ සිටින අවස්ථාවේ නෝන් දැක්ක යේසුස් වහන්සේ මැරලා කියලා දැනගන්න ඔවුන් හෙල්ලෙන් අන්න එයාට ලේ වතුර උන්වහන්සේ කැමිය යේසුස් වහන්සේ ලේ වැගිරුවේ ඔබ මම උදෙසයි. ඒ යේසුස් වහන්සේගේ උන්වහන්සේ කිසි වචනයකින් පාපයක් කරන්න කලේ නැත්තේ උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ මේ ක්‍රියා කරන නිසා. එම නිසා උන්වහන්සේ පුළුවන් වුණේ සෑම අවස්ථාවකදී උන්වහන්සේ ජයගෙන යන්න. මන්ද උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ මේ තිබුණා. අද මොළු ලෝකෙම ජීවත් කර හැක්කේ එකම දේ ලේ තමයි යේසුස් වහන්සේගේ ලේ. සාතන තුල යක්ෂයන්ගෙන් අපි නිදහස් කරන්න පුළුවන් එකම දේ තමයි යේසුස් වහන්සේගේ ලේ. අපි බොහෝ අවස්ථාවල අපි අත්දැකලා තිබෙනවා බොහෝ මිනිසයන්ට අශුද්ධාත්ම බලවේග වලින් කරදර වුණ අවස්ථාවේදී අපි යේසුස් වහන්සේගේ ලේ ප්‍රකාශ කරන විටම යක්ෂයන් අවශ්‍ය වුණා වූ ඒ අය බය වෙලා කෑ ගහලා පැනලා යනවා. පාප දැමී වහකමින් අද මිනිස්සු අත්හැරලා දින බොහෝ දේවල් මේ සෑම දෙයක්ම නිදහස් ගේන්න පුළුවන් එකම දේ තමයි යේසුස් වහන්සේගේ ලේ. ගැලවීමේ ස්ථිරත්වය අද අපිට තිබෙන්නේ යේසුස් වහන්සේගේ ලේ නිසා. සෑම රෝගයකටම උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ලැබෝ කසපාල වලින් අපගේ සෑම රෝගයකටම සුවය දෙනවා කියලා. ඉතින් උන්වහන්සේ අපට ඒ ලේ අප උදෙසා උන්වහන්සේ වගුරුලා දෙනවා. ඔබට මට අද ඒ නොමිලේ අපිට මිලේ ගන්න අවශ්‍ය නැහැ. මක්ද උන්වහන්සේ ඒ මිලේ ගන්න දෙනවා. හරවන්න මාත් සමග පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයට මක්නිසාද නුඹලාගේ ප්‍රයෝගුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදන ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් කරනවලගෙන් නොව ඔබවත් මාවත් උන්වහන්සේ අපි මුදාහන තිබෙනවා. උන්වහන්සේ මනුෂ්‍යයට මිදීම කියලා දී තිබෙනවා. ඒ රන් රිදී වලින් නොවේ. යේසුස් වහන්සේගේ ඒ ලේවල් මේ ස්ථාන කියලා කියන පැහැදිලිව කැලලක්වත් අලුත්ක්වත් නැති බැටළු පැටළුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනගී ලේ කරනවට ගැන බව නුඹලා දන්නහුය. උන්වහන්සේ අනගී ලේ කැලලක්වත් අලුත්ක්වත් නැහැ. එදා ඔවුන් ඒ පූජාවන් ගැන සිදු අවස්ථාවේදී ඔවුන් කරන්නේ ඔවුන්ට සිදු වෙනවා ඔවුන්ට පූජාවක් ගේන්න කුළුඳුල් බැටළු පැටවකින්ගේ ලේ වගුරන්න සිදු වෙනවා. ඒ ලේ වගුරන අවස්ථාවේදී කුළුඳුල් බැටළු පැටවල යම් කැලලක්වත් පවුද්දක්වත් තිබුණා නම් නොන්ඩි ගහනවා නම් එහෙම නැත්නම් මොන හරි ප්‍රශ්නයක් කරලා තිබුණා අසනීපයක් තිබුණා නම් ඒ පිරිසුදු ලයක් නෙවෙයි. ඒට බෑ ඔහුගේ පාපෙත් කම වසාල් දැස්මක් ඇති කරගන්න. නමුත් අපේ සම්පූර්ණ අපේ දෙවියන්ගේ වචනේ කියන අපේ මිදීම කියන දෙන්නේ උන්වහන්සේ අපි මුදාහරින්නේ මුදාගන්නේ රන් රිදී වලින් නොවේ. නමුත් උන්වහන්සේගේ අනදී ලේ කනවල කියන යේසුස් වහන්සේ ලේ කනවල ගැන අපිට පළමුවට අපිට මිදීම ලැබෙනවා. යේසුස් වහන්සේ ලේ කනවල ගැන අපට දෙවියන් වහන්සේ සමග කිරීම ඇති වෙනවා. අපි දැක්කා ඊට පස්සේ ඉස්සලා බැලුවේ කොටසේ ඒ ස්ථානයේ කියනවා යේසුස් වහන්සේ ඒ ලේ කනවල ගැන තමයි සමග කිරීම ඇති වෙන්නේ. ඉතින් යේසුස් වහන්සේ ලේ කනවල ගැන අපි දෙවියන් වහන්සේ අතර සමීකම දෙනවා. යේසුස් වහන්සේ ලේ කනවල ගැන අපි ධර්මිෂ්ඨ කරන බවට
පවුල් ලියන්නේ නෝගොම් පුතේ. අපි ධර්මීච්ච කරනු ලබනවා. යේසුස් වහන්සේගේ ලේ කනෝගෙන අපිව පිරිසුදු කරනවා. යෝහන් පළවෙනි යෝහන් 1:7 බලන්න. නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාseම අපේ ආලෝකයේ හැසිරෙමු නම් අපට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේ. උන්වහන්සේගේ පුත්‍රෝ යේසුස් වහන්සේගේ ලේද සියලු පාප වලින් අප පවිත්‍ර කරන්නේ. අපේ මිදීම යේසුස් වහන්සේ කරහමාරයි. අප සමල් කිරීම යේසුස් වහන්සේ කරහමාරයි. අපේ ධර්මීය කිරීම යේසුස් වහන්සේ කරහමාරයි. අපි පිරිසිදු කිරීම යේසුස් වහන්සේ කරහමාරයි. නමුත් අපිට ඒ කරගන්න සිදු වෙන හැම විටම දැන් මේ ස්ථානේ කියනවා උන්වහන්සේ ආලෝකයේ සිටිනාseම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් අපිට එකිනෙකා සමග ප්‍රමුඛකම ඇත්තේ සම්බන්ධකම ඇත්තේ. උන්වහන්සේ පුත්‍ර යේසුස් වහන්සේ ලේද සියලු පාප වලින් අපව පවිත්‍ර කරන්නේ. අපි උන්වහන්සේ ආලෝකයේ සිටිනාseම අපිත් උන්වහන්සේම හැසිරෙන විට අපි උන්වහන්සේම සම්බන්ධතාවය පවත්වන විට මොකද කරන්නේ? යේසුස් වහන්සේගේ ලේ අපිව පවිත්‍ර කරනවා. අපේ ඊළඟ අවසාන කරුණ තමයි වැදගත් වෙනවා. ඒ තමයි ඒ බලය අපි අත්දකින්නේ කොහොමද කියලා. ඒ යේසුස් වහන්සේගේ ලේවල තියෙන බලය අප අත්දකින්නේ කොහොමද කියලා. මම දවසක් මම අහුම්කම් දුන්නා මේ රයිනෝඩ් බම්කේ කියන දේශනාකාරයාගේ දේශනාවක. ඒ අවස්ථාවේදී ඔහු කියනවා ඔහු එක අවස්ථාවකදී තිබුණා කියලා සම්මුඛ පරීක්ෂණය. ඒ සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලාවේදී ඔහු සමග තර්ක කරන පිණිස ඔවුන් ගෙනත් තිබුණා තවත් කෙනෙක්ව. ඒතිස් කෙනෙක්. ඒ කියන්නේ දෙවියන් කෙනෙක් නැහැ කියන පුද්ගලයෙක්. මේ දෙවි කෙනෙක් නැහැ කියන පුද්ගලයා හඳුනන දුන්න අවස්ථාවේ එක පාර්තම දෙවි කෙනෙක් නැහැ කියන පුද්ගලයා කටන් අතර කතා කරන්නේ. ਉਹ කතා කරලා කිව්වා ඔයා කියනවා නේද යේසුස් වහන්සේ ලේවලින් බලය තියෙනවා කියලා. ਉਹ කිව්වා රයිනෝ මම ඒක තමයි දේශනා කරන්නේ. මම කියනවා ਉਹ කිව්වා ඔයාගේ යේසුස් වහන්සේගේ ලේවලට බලය නැහැ කියලා. මම කියන්නේ හේතුව මේකයි. දැන් යේසුස් වහන්සේ ඇවිත් අවුරුදු 2000කට වැඩි ඒ දවස්වල සිටියා මිනිස්සු ඉතාමත්ම නපුරු පෞකාර මිනිස්සු සිටියා ඕන අපරිසුදු සිටියා. දැන් ඉන්න මිනිස්සු ඊට වැඩියෙන් අපරිසුදුලා තියෙනවා. ඒ අවුරුදු 2000 ගිහිල්ලා ඔය දේශනා කරන යේසුස් වහන්සේගේ ලේ ඔවුන් පිරිසුදු කරලා නැහැ කියලා. එතකොට මෙයා ගියා මට පොඩ්ඩක් අවස්ථාවක් දෙන්න මම ඔයාලට යමක් කියන්න තියෙනවා කියලා. ඔය කියන්නේ. ඔයා දන්නවද? අපේ රටවල අපි සබන් හදනවා. මේ සබන් මොකද කරන්නේ? අපි කිලිටුනාම ඒ සබන් අපිව පිරිසුදු කරනවා. සබන් වලින් අපි අරගෙන සබන් වලින් පිරිසුදු වෙනවා. නමුත් මේ සබන් කැලලක් මම ළඟ තියාගෙන ඉඳලා මම කිලිටු කියමුකෝ. මම කිලිටුණා ඒ සබන් කැලල ළඟ තිබුණා. ඒ සබන් කැලල කොච්චර බලවත් සබන් කැලලක් වුණා. ඒ සබන් කැලලේ බලයට බෑ. ඒ සබන් කැලලේ බලය මම දැන් ඔටෝමැටික්ලි කියන්නේ ඉබේම මාව පිරිසුදු කරන්න. මාව පිරිසුදු කරන්න මම ඒ සමන් කැලල අරගෙන
ආලේපය කරන්න අවශ්‍යයි මගේ. ඒ පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ මගේ ඇඟේ හඬනම ගහන්න අවශ්‍යයි. ඒ ගානකොට තමයි මම පිරිසුදු වෙන්නේ. ඒ වගේ තමයි යේසුස් වහන්සේගේ ලේ අපි අපේ ජීවිතයට ආලේප කරොත්, අපේ ජීවිතයට අපි අදාළ කරොත්, ආදේශ කරොත්, අපේ ජීවිතයට අපි අත්දැක්කොත් එවිට අපි පිරිසුදු වෙනවා. යේසුස් වහන්සේගේ ඒක ඔප්පුව තමයි මම කියලා ඔහු කියා සිටියා. මට කියන්න පුළුවන් යේසුස් වහන්සේගේ ලේ නිසා මාව උන්වහන්සේ පිරිසුදු කරනවා. මම නිතර මට පිරිසුදු වෙන්න පුළුවන්. මන්ද යේසුස් වහන්සේගේ ලේ නිසා. ඒ යේසුස් වහන්සේගේ ලේ ඔබ අද දවසේ පටන් ගන්නත් ආලේප කරන්න ඔබට පුළුවන්. ඔබේ ජීවිතේ පිරිසුදු කරගන්න හරියටම. එතෙන් අපිට අවශ්‍යයි ලේ වැකිරීම. ඒ යේසුස් වහන්සේ ඒ ලේ වැකිරීම කරා. ඒ ලේ වැකිරීම කරන නිසා ඔබට මට අද නිදහස් වෙන්න පුළුවන්. යක්ෂයාගේ බලෙන් නිදහස් වෙන්න. ඔබට මට අද පාපයෙන් ගැලවෙන්න පුළුවන්. ඔබට මට අද අදාළකමින් ධර්මිෂ්ඨ වෙන්න පුළුවන්. ඔබට මට අද දෙවියන් වහන්සේ සමග නැවත සම්බන්ධතාවයට එන්න පුළුවන්. ඔබට මට අද පිරිසිදු වෙන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ යේසුස් වහන්සේගේ ලේවට අපි ඉඳලා නාමෙනි පදේ මෙසේ කියනවා. අපේ පාපවල් කියලා දෙමුණා. අපේ පව් කමා කරන්නට සියලු අදාමිච්ච කමින් අප පවිත්‍ර කරන්නට උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපේ පාපවල් අපි උන්වහන්සේ කියලා දෙමුණා. අපි දෙවියන් වහන්සේට ඇවිත් කියනවා "ඔව් යේසුනි මම පව්කාරයෙක්. මගේ පාපයට සමා වෙන කුස ඔබ වහන්සේගේ ඒ අනර්ග වූ රුධිරය ඔබ වහන්සේ වැගිරුවා. ඔබ වහන්සේගේ රුධිරයෙන් මාව පවිත්‍ර කරන්න, මාව අලුත් මිනිසෙක් කරන්න, මාව නිදහස් කරන්න, මට ජය දෙන්න කියලා අපි කියනවා නම් උන්වහන්සේ විශ්වාසව ධර්මචෝ සිටිනවා. ඔබට තව දැනගන්න අවශ්‍ය නම් කෙසේද පාපයෙන් සේදිලා පාපයෙන් ජයගෙන ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නට පුළුවන් නම් කියලා ඔබට පුළුවන් අපිට කතා කරන්න. මගේ නම්බරේ තියෙනවා 0.77 0.33 965 මට කතා කරන්න. එසේ නැත්නම් ඔබ පැමිණෙන්න වැල්ලාපේ ES ෆර්නැන්ඩෝ පාරේ නම්බර 59 නම්බර 59 ES ෆර්නැන්ඩෝ මාවත වැල්ලාපත් ඒ ස්ථානට පැමිණෙන්න. ඔබ කරුණාකරලා අපිට කතා කරලා කියන්න අපි මේ අවස්ථාවේ නවා කියලා. සෑම ඉරිදාක්ම සවස් 4:00ට මේ ස්ථානේ අපි රැස් වෙනවා. ඔබට පුළුවන් ඇවිත් අප සමග කතා කරගන්න. ඔබට පුළුවන් ඔබගේ ගැටලු ප්‍රශ්න ගැටලු උත්සාහ අප සමග කතා කරන ඒ උත්සාහ යාත්‍රා කරගන්න. එයින් කොහොමද තමා ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔබට පුළුවන්. එම නිසා ඔබට මේ විරුද්ධ ආරාධනය තිබෙනවා. යේසුස් වහන්සේ වගේම කියනවා මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට පැමිණ ඔහු සමග කෑම කන්නේ ඔහුද මා සමග කන්නේ. උන්වහන්සේ බලාගෙන සිටින ඔබේ ජීවිතයේ නැති දොරට විරුද්ධ කරන්න ඔබගේ ජීවිතයට පැමිණෙන්න. මම එක අවස්ථාවකදී මට පුද්ගලයෙක් කියා සිටියා ඔබ අඹ ගෙඩියක් කෑවොත් පමණයි අඹ ගෙඩියේ රහ දකින්නේ කියලා.
ඔබට කියන්න පුළුවන් මේ අඹගිඩිය යාපනයෙන් ගෙනාවු හරත කොළඹ අඹගිඩියක් කියලා. ඔබ දන්නේ. කොච්චර අඹගිඩිය ගැන විස්තර කරා. අඹගිඩිය ඒ ලස්සනට කහ පාට වෙලා ලස්සනට තිබුණා. අඹගිඩිය සුවඳ ඔබට දැනෙන්න පුළුවන්. ඒ ඔබට අඹගිඩිය රහ දැනගන්න බෑ. ඔබ අඹගිඩිය කපලා කෑවෙන්නේ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේට ඔබ අවස්ථාව දුන්නොත් ඔබේ ජීවිතේ විරුද්ධ වුණොත් උන්වහන්සේට පුළුවන් ඔබේ ජීවිතේට ඒ ජීවිතේ සත්‍ය අත්දැකීමට අවස්ථාව දෙන්න පුළුවන්. ඔබ සියලු දෙනාට ස්තුතියි. අපි ආත්ම කරමු. ඔබ කැමති නම් මේ මොහොතේ ඔබේ පාපෙන් ඉෂාපෙන් ඒ වෛරසෙන් පාපෙන් වෛරසේ විෂයෙන් මිදෙන්න ඔබ උත්සාහ කරනවා. ඔබ කල්පනා කරනවා නම් අනේ මාව මුදන්නේ කවුද? මට මේ පාපික ජීවිතෙන් ජය ගන්න පුළුවන් වෙන්නේ කෙසේද කියලා. අද තිබෙන ඔබට අවස්ථාව. ඔබ හිතනවා නම් ඔබේ රෝගයට කිසිම සුවයක් නැහැ. වෛද්‍යවරුන් මාව අතහැරලා තිබෙන්නේ. විද්‍යාවට කිසි දෙයක් කරන්න බෑ. කිසි කෙනෙකුට බෑ. මම හැමතැනටම ගිහින් තිබෙනවා. නමුත් මට සුවයක් නැහැ කියලා. යේසුස් වහන්සේගේ ලේ ඔබට සුවය දෙනවා. මම මේ අවස්ථාවේදී යාඥා කරනවා. යම් කිසි කෙනෙක් කැමති නම් යේසුස් වහන්සේ පිළිගන්න. කියන්න මෙසේ. අනේ යේසුනි මම මොකාරී මගේ පාපයට සමාව දෙන්න. මම පිළිගන්නවා ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ බව. මම පිළිගන්නවා ඔබ වහන්සේ කුරුසේ මැරුණේ මගේ පාපයට සමාව දෙන පිණිස මාව පාපෙන් සෝදා ධර්මිෂ්ඨ කරන පිණිස කියලා. යේසුනි මගේ ජීවිතේට වඩින්න. මගේ ජීවිතේ දොරට මම ඔබ වහන්සේට විරුද්ධ කරනවා. ඒ වගේ මේ අවස්ථාව මම යාඥා කරන්න යනවා. රෝගාතුර සිටින සෑම කෙනෙක් උත්සාහ. තමයි YouTube තුලින් අපට සම්බන්ධ වෙනවා නම් තමාගේ අත තබන්න ඒ තිරය මත. තමා රෝගාතුර සිටිනවා නම් තමාට කිසිම විසඳුමක් නැත්නම් අත තබන්න. මම යාත්න කරන දෙවියන් වහන්සේ ඉල්ලා සිටින දෙවියන් වහන්සේ ඔබ ස්පෂ්ට කරන්න කියලා. ආදිම දෙවියන් වහන්සේ මේ අවස්ථාවේදී ස්වාමී රෝගාතුර සිටින සෑම කෙනෙක්ම මේ අවස්ථාවේදී ඔබ වහන්සේ වෙතට ගෙනවා ස්වාමීන් වහන්සේ. යේසුනි ඔබ වහන්සේ ඒ ලැබූ අසපහර වලින් ස්වාමීනි ඔබ වහන්සේ සෑම මිනිසෙක්ටම මේ ලෝකයේ සිටින සියලු දෙනාට ඔබ වහන්සේ මිදීම ගැලවීම සම්පූර්ණ සුවය ඔබ වහන්සේ ගෙන දී තිබෙනවා. ස්වාමී මේ මොහොතේම ස්පර්ශ කරන්න ඕන. ඔවුන් ඔබ වහන්සේ ස්පර්ශ කරලා ඔවුන්ගේ ඒ අපරිසුදුනෝ ලේ පිරිසුදු කළ ස්වාමීනි සම්පූර්ණ සුවය යේසුස් වහන්සේගේ නාමයෙන් ගෙන. ස්වාමීනි ඔබ වහන්සේ ඔවුන් සුවපිස ස්තුති ස්වාමීනි යේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ඉතින් ඔබට තව දැනගන්න අවශ්‍ය නම් කරුණාකරලා අපිට කතා කරන්න අපේ හමු වෙන්න ඔබට දිවෙන් මාංශ ආශිර්වාද කරන සේක්වා. අපි සියලු දෙනා කිසිද යාඥා කරමු. දේව මේ උන්වහන්සේ හස්තේ බලපෑයි. ආදෙන්නේ දෙවියන් වහන්සේ. අපි ඔබ වහන්සේ ස්තුති කරන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද අප මැදදී සිටින බැලන් වහන්සේ ස්වාමීන්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය අපට කියා තිබෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ ආලෝකයේ සිටිනවා ස්වාමීනි. සිටිනාseම අපේ ආලෝකයේ හැසිරෙමු නම් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සමග අනුකාරකම ඇත්තේ. ඔබ වහන්සේ පුත්‍ර යේසුස් වහන්සේගේ ලේ අප සියලු අද කමින් සෝදා
පවිත්‍ර කරන බවට ඔබ වහන්සේ පොළොංගු වුණාත් මේ ස්වාමීනි අපිට මේ අවස්ථාවේ ඔබ වහන්සේ පාරනවා. අපර නිතරම ස්වාමීනි ඔබ වහන්සේ සිහි කල්පනාව දෙන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ආලෝකයේ සිටිනාසේම ආලෝකයේ හැසිරෙන්න. එනිදා දන්නවා ස්වාමීනි අප ඔබ වහන්සේ සම්මුඛයෙන් කරන පිණිස අපි සූදානම් සිටිනවා කියලා. ස්වාමීනි ඔබ වහන්සේ අතර මේ සෑම බාර කරනවා. ඔවුන් තම තමන්ගේ නිවාස වලට යන අතර ඔබ වහන්සේ ඔවුන් සමග කියමනවා. ඔවුන්ට ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් දියු දිව්‍යන් ප්‍රේමෙද පුත්‍රයන් මාතේ කරුණාව සුද්ධාත්මයන් මාතේ සහභාගී කමද අප සියලු දෙනා සමග වේවා. ආමේන්.